හිටපු තැන කියන කෙන මතක් කරද්දී ඇත්තටම මම බොහොමත්ම අකමැති ඒ අඳුර තීතය ගැන මතක් කරන්න. රාමෝ මම හිටියේ කොතනද කියන එක කියනකොට අනුෂා කියන කෙනෙක් හිටියද කියන එකත් මට හිතා ගන්න බෑ. ඒ තරමට මම මලකඳක් වගේ තමයි. මගේ හිතන විදිහ, අතන විදිහ, ක්‍රියා කරන විදිහ සියලු දේ මටවත් මතක නෑ. මොකද ඒ තරමටම මානසිකව වැටිලා අන්තිම බිඳුවටම වැටිච්ච කෙනෙක් විදිහට තමයි ඒ කාලේ හිටියේ. එතකොට එහෙම තැවි ඉන්න අතරදී තමයි මට මේ RPK කියන නිවහන මුණ ගැහෙන්නේ. අම්මා තාත්තා පවා මගේ සහෝදර සහෝදරිය පවා මාව ගෙදරින් ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක සමාජය ප්‍රතික්ෂේප කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් තමන්ගේ කෙනෙක් ප්‍රතික්ෂේප කරන එක ලොකු හිත වේදනාවක්. ඒක දරා ගන්න බැරි තැනක තමයි මම හිටියේ. RPK කියන ඒ නිවහන මේෂයට හෝම් එක තමයි මාව අද මේ තැනට ගෙන මගේ යලි ඉපදීම සිද්ධ වුණේ එතනදී. මේ පාඨමාලාවෙන් මට දිරියක් ලැබුණා කියන එක විතරක් මදි. මට නව ජීවයකුත් ලැබුණා. ව්‍යාපෘතිය මගින් මට කායික, මානසික, සමාජීය, සංස්කෘතික, ආධ්‍යාත්මික කියන මේ හැම දෙයක්ම දිරිගැන්වීම් ලැබුණා. මුලින්ම මම සහභාගී වුණේ මැහුම් පාඨමාලාවට. මැහුම් කියන දේ ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් හසල දැනුමක් ඒ පාඨමාලාව තුළින් මට දැනුණා. ඒකෙන් මට සමාජීය වගේම ආර්ථික වගේම මානසික නිදහසකුත් ලැබුණා. ඉතින් කියන්න කැමති අද මම මේ තැන ඉන්නේ ව්‍යාපෘති මගින් කරදුන්න සියලු උපදේශන පොහොණු වැඩසටහන් මගින් ලබා දුන්න දැනුම හා අත්දැකීම් තුළින් ජීවිතේ සාර්ථක වෙන්න තියෙන හොඳම තැන. ඒ කියන්නේ අගතියටපත් කාන්තාවක් හැටියට සමාජයෙන් ආර්ථිකය යහපත් මට්ටමක තිබුණ නැත්නම් ඒ මනුස්සයා කොච්චර වුණත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ අත්දැකීම මට තියෙනවා. මොකද මම එදා හිටියේ හැමෝගෙම යැපෙන තත්ත්වයක. මොකද මට කිසිම ආදායම තිබුණේ නැහැ. ඉතින් දරුවව ජීවත් කරවන්නත් ඕනි, මම ජීවත් වෙන්නත් ඕනි. මට කිසිම ආදායමක් ලැබුණේ නැහැ. මම අනුන්ගෙන් යැපිලා තමයි හිටියේ. නම් දැන් තවත් කට්ටියක් පෝෂණය කරන්න, ඒගොල්ලොන්ට ජීවිතේ ජීවත් කරවන්න මට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ හැකියාව ලැබුණේ මෙම කැනඩා රජය මගින් කරන UNDP ආයතනය, ISB ආයතනය හා අපේ RPK ආයතනය එක්ව කරන මේ ව්‍යාපෘතිය තුළින් කරන උපදේශන සේවා, පුහුණු වැඩසටහන්, ඒ වගේ දිරිගැන්වීම් ව්‍යාපෘතිය මගින් කරන සියලු දේන් තමයි මගේ ජීවිතය සාර්ථක වෙලා තියෙන්නේ. බේකරි හා ෆේස්ට් ට්‍රේනින් එකක් හම්බුණා මේ ව්‍යාපෘතිය ඇතුළතදී. එතකොට ඒ දේවල් කෑම හදන එක ගැන මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට එතනින් ලැබුණ දැනුමත් එක්ක පොන්චියට හිතුවා මෙතන දේ කෑම ටික හදලා ඉපන ගත්තොත් මට සාර්ථක ව්‍යාපාරික ආරම්භයක් ලබා ගන්න පුළුවන් කියලා. දැන් මම හිතනවා මම සාර්ථක ව්‍යාපාරිකාවක් වෙලා ඉන්නවා කියලා. මොකද මම කෑම කියන්නේ ශෂී ෆුඩ්ස් කියලා තමයි මම පටන් ගත්තේ. අද සමිස සමාගම් වල ප්‍රධාන නිලධාරී බවට පත් කරන තැනට මාව පිළිගැනීමකට පත් වෙලා ඉන්නවා. ඒ වගේ ඒක කියන්න කැමතියි. මොකද මම ගමේ සුබ සාධක සමිතියේ ණය කළමනාකාර විදිහට තමයි පත් වෙලා. ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් ධූරයත් මම දරනවා. එදා සමාජයේ මාත් එක්ක මාව දැකලා අහක බලා ගත්තත් අද මුළු ප්‍රදේශයක්ම නගරයක්ම මාව පිළිගන්න තැනකට පත් වෙලා තියෙනවා. ඒ හැමදේම ලැබුණේ මෙන්න මේ දේ ව්‍යාපෘති මගින්. ඒ වගේම මම කියන්න කැමති කාන්තාවන් විදිහට ව්‍යාපාර කරන්න අපිට ගැටලු නැහැ. අපි කාන්තාවන් වුණ පළියට ගැටලුවක් වෙන්නේ නැහැ. සාර්ථක වෙන්න පුළුවන්. ඒ බව මගෙන් මේ මුළු සමාජයටම දැනගන්න පුළුවන්. මොකද මමත් බිඳුවට වැටිලා හිටපු කෙනෙක්. අද දෙපැයින් නැගිටලා මගේ පවුලක් ජීවත් කරන කෙනෙක්. ඉතින් කාන්තාවන්ට සුබ පතනවා මාව ආදර්ශයටගෙන ජීවිතේ ජය ගන්න කියලා.